ඔයාටත් ඉන්නවද මට තාම ජොබ් එකක් නැහැ. අනේ ජොබ් එකක් හොයලා දෙන්න. එහෙමත් නැත්නම් මට ජොබ් එකක් බලන්නකෝ. මට තාම ජොබ් එකක් හම්බ වුණේ නැහැ. වැඩ කරන තැන අමාරුයි, වෙන තැනකට යන්න ඕනේ. මම වෙන හොඳ ඔපචුනිටි එකක් බලනවා කියන යාළුවෝ. එහෙනම් එයාට මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඔන්න අද මම මුලින්ම ඔයාට ගෙනල්ලා තියෙන්නේ ඩොකියුමන්ටේෂන් ඇසිස්ටන්ට් ජොබ් වේකන්සි එකක්. මේකේ O level A level විතරයි ඉල්ලන්නේ. ෆ්‍රෙෂර්ස්ලට encourage to apply කියලාම දාලා තියෙනවා. ඉතින් ඔයා ෆ්‍රෙෂර් කෙනෙක් නම්, ඔයා ස්කූල් ලීවර් කෙනෙක් නම් ඔන්න ඔයාට හොඳ ඔපචුනිටි එකක් තියෙනවා. මෙන්න මේ ජොබ් එකට අනිවාර්යෙන් apply කරන්න. ඉතින් ඔයාත් ස්කූල් ලීවර් කෙනෙක් නම් ඔයාටත් අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. ඔන්න මෙතන වේකන්සි 4ක් තියෙනවා. data entry operator, insurance assistant, marketing trainer, sales assistant කියලා. මේ වේකන්සි 4ටම ඔයාට apply කරන්න පුළුවන්. ඔයාට මම comment box එකේ දාලා තියෙනවා link එක. ඔයාට link එක through apply කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ඔෆිසර් වේකන්සි එකක්, call center, live operation, head office branch එකේ තමයි තියෙන වේකන්සි එක. English, සිංහල, Tamil excellent නම් ඔයාට පුළුවන් apply කරන්න. 2 years experience ඉල්ලනවා. front line customer care හෝ call center experience එකක් මෙතනදී ඉල්ලලා තියෙනවා. ඊළඟට තියෙනවා ඇසෝසියේට් සොෆ්ට්වෙයාර් ඉංජිනියර්. ගොඩක් අය කියනවා IT related jobs අඩුයි AI නිසා කියලා. ඉතින් ඔන්න හොඳ වේකන්සි එකක් තියෙනවා. මේක තියෙන්නේ මාළමේ. මෙතනදී ඉල්ලලා තියෙනවා 1 years or 2 years experience in software. ඊට පස්සේ ඉල්ලලා තියෙනවා key technologies ටිකක්. මේ ඔක්කොම requirements තියෙනවා නම් ඔයාලට පුළුවන් apply කරන්න. apply කරන link එක මම comment box එකේ පළවෙනි comment එකේ දාලා තියෙනවා. vacancies පිළිවෙලටම මම link ටික comment box එකේ දාලා තියෙනවා. ඔයාට apply කරන්න පුළුවන්. top job එකේ already මේ vacancy post වෙලා තියෙන link එක තමයි මම මේ දාලා තියෙන්නේ. ඒ link එක through ඔයාට apply කරන්න පුළුවන් vacancies වලට. ඊළඟට තියෙන MS එකේ internship vacancy එකක්. මේ වගේ vacancy එකක් ඔයාගේ CV එකේ උනත් දාගන්න ඇත්තටම හොඳයි. මේ වගේ තැනකින් ඔයාගේ career path එක start කරන්න තියෙනවා නම් හොඳම හොඳ ලක් එකක් ඒක. ඔයා ඉක්මනින්ම apply කරනවා නම් මේකට apply කරන්න ඕනේ. මේකේ mention කරලා තියෙනවා within 7 days calendar days of the advertisement being published. ඉතින් ඉක්මනින්ම apply කරන්න අනිවාර්යයෙන්ම. අන්තිමටම මම දාලා තියෙන්නේ සම්පත් බැංක් එකේ trainee banking assistant vacancy එකක්. මේකේ නම් age එක limit කරලා තියෙනවා 23 years old. ඔයාට complete නම් ඔයාට apply කරලා බලන්න පුළුවන්. මෙතනදී නම් requirements ටිකක් ඉල්ලලා තියෙනවා. හැබැයි ඔයා A level pass නම් one sitting වලදී ඔයාට 3 passes තියෙනවා නම් English pass තියෙනවා නම් ඔයාට apply කරලා බලන්න පුළුවන්. ඉතින් banking vacancies ගොඩාක් අඩුවෙන් තමයි publish වෙන්නේ. ඉතින් ඔයාත් apply කරලා බලන්න. ඉතින් මම ඔයාගෙන් අන්තිමට ඉල්ලන්නේ මගේ channel එක ඔයාට වටිනවයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මම weekly job update video එකක් අනිවාර්යයෙන්ම ගේනවා. ඔයාගේ job vacancies ඒ හරහා ඔයාට දැනගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා තියන්න. Thank you for watching.